එසුපීටයි එසුපීටයි මේ සිස්ටර්ගේ නම කියන්නේ ජේසුදා පදිංචිය වැලිපැන සිස්ටර් මේ දැන් අපි දන්නවා සිස්ටර්ගේ පවුලට ලොකු හාස්කමක් වුණා. මහත්තයා ඔය රටේ ඉන්නේ. ඔව් රටේ ඉන්නේ. ඔව්. මහත්තයාගේ නම කියන්නේ මාධවයි. එතකොට අපි දන්නවා මුළු සිස්ටර්ගේ මුළු පවුලටම ලොකු හාස්කමක් දෙවියන් වහන්සේ කරා. දැන් සිස්ටර් මට ඒ හාස්කම අනිත් මිනිස්යන්ට ධෛර්යමත් වෙන විදියට අපිට කියන්න පුළුවන්. මොකද්ද ඔයාට උන හාස්කම? මොකද්ද ඔයාගේ ජීවිතේට දෙවියන් වහන්සේ කරපු හාස්කම? අපිට බැඳලා පළවෙනි බබා හම්බුණා. පළවෙනි බබා හම්බෙලා හොඳට හම්බෙන්න යනකම් බඩේ ඉන්නකම් හොඳට හිටියා. හම්බුණා පස්සේ තමයි එක්කෝ කරලා කිව්වේ ඒගොල්ලන්ට එයාට heart එකේ ප්‍රශ්න තියෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා හොඳ කරන්න බෑ කියලා. ඊට පස්සේ බබා දවස් 40කින් වගේ මාස 40කින් වගේ මේ දවස් 40කින් වගේ නැති වුණා. ඊට පස්සේ දෙවෙනි බබා හම්බුණා. ඒ කියන්නේ පළවෙනි එක්කෙනා නැති වුණා. දෙවෙනි බබා හම්බුණා. එයාටත් බඩේ ඉන්නකොට කිසි දෙයක් කිව්වේ නෑ. හොඳයි කියලා කිව්වේ. හම්බුණා පස්සේ යාව ටික කපලා ගෙදර ආව පස්සේ තමයි යාට දැනගත්ත අපිට යාට ඉස්හායවලින් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයා අතපය ඔලවන්නේ ඔය දාපු ගමම ඉන්නවා. ඊට පස්සේ කොළඹ ළමා රෝගවලට ගෙනිච්චා. ඒන් තමයි කිව්වේ යාට ජාන පරීක්ෂණ කරා. ජාන පරීක්ෂණ කළා තමයි ඒකෙන් කිව්වේ බබාට ඉස්හායවලින් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ යාටත් උස්ම ගන්න අමාරු වෙලා යාවත් කොළඹම ගෙනිච්චා. ඒ ගිහලා මාසයක් විතර ඉඳලා එයාත් නැති වුණා. එතකොට පළවෙනි එක්කෙනාත් නැති වුණා. ඊට පස්සේ පළවෙනි එක්කෙනාගෙන් පස්සේ දෙවෙනියට හම්බුණ ළමයාත් එයාත් ඒ වගේ අර ස්නායු ප්‍රශ්න කියලා ජානවල පරීක්ෂා කළා. එයාත් මේව කළා. එයාත් නැති වුණා. එතකොට සිස්ටර් දැන් ඒ වෙලාවේ දැන් පළවෙනි නැති වුණා. එතකොට දෙවෙනි ළමයාත් නැති වුණ වෙලාවේදී සිස්ටර්ගේ මහත්තයාට මොන වගේ දෙයක්ද ඇති වුණේ? ඒ කියන්නේ ඇත්තටම ජීවිතේ මොන වගේ දෙයක්ද ඇති වුණේ? ඒ කියන්නේ ළමයි දෙන්නෙක්ම නැති වුණා. ඉතින් එතකොට මවෙක් වශයෙන් පියෙක් වශයෙන් ඉතින් යම් දේවල් ඇති වෙනවා. එතකොට පොඩ්ඩක් අපිට පොඩි දෙයක් කියන්න බලන්න. එහෙම දැන් බබාලා දෙන්නම නැති වුණා පස්සේ අපිට ડોක්ටර්ස්ලා ගොඩාක් කරා ඔයගලන්ට ආයි බබාලා හදන්න එපා. බබාලා හැදුවොත් ඒ බබා හොඳ බබාලා වෙන්නේ ඔයගලා හදන්න බබාලා හංගලව කළා බබාලා වෙනවා. එක්ක කතා කරන්න බැරි වෙනවා මොකක් හරි වෙනවා කියලා. ඒ වුණාට අපි යාත්නා කරා. දෙන්නම වාඩි වෙලා යාත්නා කරා පස්සේ அதுல ஒரு வார்த்தை ஒன்று வந்துச்சு. நிச்சயமாவே முடிவு உண்டு உன் நம்பிக்கை வீண் போகாதுன்னு ஒரு வார்த்தை வந்துச்சு. අපටයි. එතකොට එයා ඒ දෙමළෙන් කිව්වේ එයාට ඒ අර ළමයි දෙන්න නැති වෙලා ඉන්න වෙලාවේදී මේගොල්ලන් දෙවියන් වහන්සේට යාඥා කළා. දෙවියන් වහන්සේගෙන් හඬක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ හඬ නම් විශ්වාසයෙන් යාඥා කරන දෙවියන් වහන්සේගේ උත්තරය අනිවාර්යෙන් ලැබෙනවා කියන ඒ හඬ තමයි මේගොල්ලන්ට ඇසිලා තියෙන්නේ. එතකොට සිස්ටර් දැන් මේ ළමයි දෙන්න දැන් මෙයා ලොකු පුතා. මෙයාගේ නම කියන්නකෝ. ජෙෂුවා සැමුවෙල්. මේ දෙවෙනි එක්කෙනා. කාලෙක් නිමේෂ්. එතකොට සිස්ටර් දැන් අර වගේ ළමයි දෙන්නෙක් නැතිලා ඉන්න මොහොතක දෙවියන් වහන්සේ ඔයාලට ඒ හඬින් කතා කරා. ඉතින් කතා කරාට පස්සේ දැන් මේ ළමයි දෙන්නෙක් ඉන්නව ලස්සනට. දෙවියන් වහන්සේ දුන්න ත්‍යාගය දීමනාව. කියන්නකෝ මේ ළමයි දෙන්න ගැන. මෙයා ඇවිල්ලා තුන්වෙනි බබා. මෙයා අම්මෙන් එන්නකොට අම්මුණා පස්සේ ගොඩාක් අර ડોක්ටර්ස්ලා එක ඒවා කිව්වා. අර පළවෙනි බබා වගේ එම කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලොම මේ කාසලේ ගම්මුනේ ළමා රෝගවල ඉඳලා ડોක්ටර්ස් ගෙනලා මේවා චෙක් කරා. චෙක් කරලා කිව්වා අම්මේ මේ චෙක් කරන්න යනකොට කිව්වා මේ ඇයි ඔයා මේ ඒ ડોක්ටර් බල්ලා කිව්වේ අම්මේ බබාට කිසි දෙයක් නැහැ. බබා නිරෝගී බබෙක් හම්බෙලා තිනවා. යාට කිසි දෙයක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ආයි මේ සති දෙකක් ගේන්නේ කිව්වා ඉස්පිතාලෙට. කාසලටම ගෙනිච්චා. ඒ ගෙනිච්ච වෙලාවට ඒගොල්ලෝ බල්ලා කිව්වා අම්මේ කිසි දෙයක් නැහැ. ඔයාට හොඳ නිරෝගී බබෙක් හම්බෙලා තියෙන්නේ. මේ එතකොටම එකෝ වලින් අර
සිදුරු එහෙම තිබුණා. ඊට පස්සේ එතනින්ම මගේ මාත්‍යා සාච්චි කිව්වා මගේ මේ ටික ඔක්කොම වෙනස් කරේ මගේ දෙවියන් වහන්සේ කියලා සාච්චි දෙවුවා. ඊට පස්සේ ටික කපලා ගෙදර ආවපස්සේ එයාගේවත් අර මිඩ්වයිෆ් මිස් වුණත් ගොඩාක් දේවල් බලන්න කිව්වා. ඒ වුණාට එයාගේ කාලෙට එයා කරන ඕන ටික ඔක්කොම ටික එයා වෙලාවට කරා. එතකොට සිස්ටර් දැන් අපි දකින්න ඔයාගේ ඇස්වල කඳුළු වෙනවා. ඉතින් ඇත්තටම මේ කඳුළු සතුටු කඳුළු වෙන්නේ දෙවියන් වහන්සේ ඒ පවුලට දීලා තියෙන ළමයි දෙන්නගේ සාක්ෂිය කියන ඒ සතුටු කඳුළු වෙන්නේ. කලින් ළමයි දෙන්න නැති වුණා ඒ දුක් කඳුළු. නමුත් දෙවියන් වහන්සේ මේගොල්ලන්ගේ ජීවිතේ ඒ දුක් කඳුළු සතුටු කඳුළු කරලා තියෙනවා. ඉතින් බලන්න. ඉතින් අපිට අහන්න පුළුවන් දිගටම. එතකොට කලින් ළමයි ඉපදෙනකොට කියලා තියෙනවා ආයේ ළමයි හදන්න එපා කියලා. හැදුවොත් අංග විකලයි එක්කෝ අංශභාගේ එක්කෝ කොරයි එහෙම තමයි කියලා තියෙන්නේ. එතකොට දැන් ඔයා ළමයි දෙන්නෙක් හදලා තියෙනවා. ළමයි දෙන්නෙක් හදලා තියෙනවා. දැන් සිස්ටර් මේ ළමයි දෙන්නගේ තත්ත්වය බලනකොට ඉතින් ඔයාට මොකද්ද කියන්න බලන්න. මේ ડોක්ටර්ස්ලා කිව්පු එක මොකද්ද ඔයාගේ වචනෙන් කියන්න බලන්න. එයා හම්බුණා පස්සේ මේ තුන්වෙනි හතරවෙනි බබා හම්බෙන්නේ ඉන්නකොටත් එයාටත් ඒ වගේ ප්‍රශ්නයක් ආවා. එයාට කකුල ගේන්න ගත්තා. ඊට පස්සේ ළමා රෝග වලට ගෙනිච්චා. ඒගොල්ලෝ අර විදියටම අර පළවෙනි බබාට මේම වුණා. මේ බබාටත් ලෙඩ තමයි. කියලා කිව්වේ. ඊට පස්සේ ඊට පස්සේ එයාටත් එක ක්ලිනික් වලට දැම්මා. ඊට පස්සේ මම ටික කාලයක් අරන් ගියා. ඊට පස්සේ ඔක්කොම නැවතුවා. දෙවියන් වහන්සේ හොඳට සුවේ දීලා තිනවා. ඊට පස්සේ ආයි ක්ලිනික් එකට ගෙයින් එක වගේ ගියා පස්සේ එයා කිව්වා ඒ ડોක්ටර්ලා බලලා ඒ ડોක්ටර්ත් එක්කම කතා කරනවා. මෙහෙම වෙන්නේ කොහොමද මේ අර පළවෙනි බබාලා දෙන්නගේ රිපෝට් එකේ මේ බබාලා දෙන්නට වෙනස් වෙලා තියෙන්නේ ඇයි කොහොමද මේ ටික වුනේ කියලා ඒගොල්ලන්ත් එක්ක ඒගොල්ලන් ડોක්ටර්ලාම කතා කරනවා. මට ටික ටික යවුණා. ඒ කියන්නේ සිස්ටර් ඒ කියන්නේ දැන් පළවෙනි ළමයි දෙන්නගේ රිපෝට්ස් බලලා දොස්තරවරු නර්ස්ලා කතා වෙනවා. දැන් මේ ළමයි දෙන්නගේ රිපෝට් බලලා කතා වෙනවා. ඒගොල්ලන්ටත් ඒ කියන්නේ පුදුමයි. ඔව් පුදුමයි. ඒ කියන්නේ මෙවැනි ළමයි දෙන්නේ කොහමද ඒ කියන්නේ රිපෝට්ස් බලලා මොකද වෛද්‍යවරු නර්ස්ලා කිව්වේ ආයි ළමයි හදන්න එපා කියලා. හැදුවොත් මෙන්න මේ වගේ ළමයි තමයි හැදෙන්නේ කිව්වා. ඉතින් මේ ළමයි දෙන්න හම්බුනාට පස්සේ ඒ වෛද්‍යවරු බලලා තියෙන රිපෝට් ඒ නර්ස්ලා බලලා ඒගොල්ලන්ම කතා වෙලා තියෙනවා. ඒ කියන්නේ කතා වෙලා තියෙන්නේ මොකද්ද? මෙවැනි ආශිර්වාදයක් මෙවැනි හාස්කමක් කොහමද උනේ කියන එක. කොහමද වෙනස් වුනේ මේක? කොහමද වුනේ මේ ඒ කියන්නේ මෙච්චර අංග සම්පූර්ණ 100% ආශිර්වාද කිසිම අඩුවක් නැතු ළමයි දෙන්නේ කොහමද හම්බුනේ කියලා. එතකොට මම දැනගන්න අන්තිම වතාවට මමත් දැනගන්න කැමතියි. එවැනි දෙයක්, එවැනි ආශිර්වාදයක්, එවැනි හාස්කමක් කොහමද සිස්ටර් උනේ? ඒ ඔක්කොම දෙවියන් වහන්සේගේ තමයි. අපි ඉස්සරහන දෙවියන් වහන්සේ අපි දැනගත්තේ නැහැ. පස්සේ මේ මුලින් මම පල්ලියට ගියේ නැහැ. ඒ කියන්නේ මාත්‍යා වෙනුවෙන් මම ආවේ පල්ලියට. පස්සේ තමයි මගේ බබාලා දෙන්නම නැති වුණා. පස්සේමයි ඇත්තටම දෙවියන් වහන්සේ හොයන්න ගත්තේ. ඒ කාලේ ඉඳලා මගේ කඳුල ඔක්කොම ඉස්සර ඇවිල්ලා දුකේ කඳුල දැන් ඇවිල්ලා මගේ කඳුල එකක්වත් ඔක්කොම මේ සතුටේ කඳුලක් මගේ දේවස් ඔක්කොම මගේ ජීවිතේ වෙනස් කරා. මට එම දෙයක්ම දේවස් දීලා තිනවා. අනිවාර්යයෙන්. දැන් සිස්ටර් දැන් මම අහන්න. දැන් ওই කඳුළු සතුටු කඳුළු. ඇත්තටම කඳුළු හැලුවට කමන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ලොකු ආශිර්වාදයක් මේ පවුලට කළා තියෙනවා. ඔව්. මට අන්තිම වතාවට පොඩි දෙයක් මේ වීඩියෝ එක බලන අයට කියන්න. මොකද්ද මම කියන්න ඕනි දන්නවද? ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ඒ දෙවියන් වහන්සේගේ හාස්කම මේ මිනිස්යන්ට කියන්න කොහොමද අල්ලගන්නේ කියන එක. ඇත්තටම දෙවියන් වහන්සේ හරියට හොයන්න මොන දේ නැති වුණත් දෙවියන් වහන්සේ ඒ නැති වෙච්චට වඩා හොඳම දේවල් දෙවියන් වහන්සේ දෙනවා අපිට. බබාලා දෙන්නෙක් නැති වුණා. දැන් අපිට දෙන්නෙක් බබාලා අපි ඒ කියන්නේ හොඳ සමාජයට යන්න බැරුව ඉතියි. අනිත් එක අපේ ඉන්න වත්තවලින් කියනවා මේ බබාලා දෙන්නෙක් හදලා වලේ තිබ්බ දෙමව්පිය කියලා. දැන් දෙවියන් වහන්සේ අපිව හොඳට උසස් තැනකින් තියලා තිනවා. මගේ බබා මේ පළවෙනි බබා ඉන්ටර්නැෂනල් ස්කෝල් එකට යනවා. ඔක්කොම අපි ඒ වගේ ස්කෝලේට යන්නවත් කමන්නේ. ඒ උනාට දෙවියන් වහන්සේ අපිට ඒකම දීලා තිනවා.
ඒ දේවයන්සට අනේක වාර ස්තුති කරනවා. ආමේන්. ස්තුති කරනවා. එහෙනම් සිස්ටර් යේසු පීඨයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාද වැඩි වැඩියෙන් ලැබෙන්න සැලසෙන්න.